හෙලෝ කට්ටිය කොහොමද ඉතින් අද සාදරේ පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න දන්නේ පොඩි AI tool එකක්. ඉතින් මේකත් AI tool එකක් තමයි. හැබැයි මේක ගොඩක් වැදගත් වෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ දැන් ඔයගොල්ලෝ ChatGPT වගේ AI tool එකක් පාවිච්චි කරනවා කියලා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ChatGPT ම වෙන්න ඕනේ නැහැ. මොකක්ම හරි chatbot කෙනෙක් Gemini, ChatGPT, DeepSeek වගේ මොකක් හරි AI tool එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. දැන් මේ AI tool එක දැන් ඔයගොල්ලෝ මොකක් හරි assignment එකක් කරන්න ගියාම ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ job එකේ අදාළ හරි campus එකේ හරි ඉස්කෝලේ හරි මොකක් හරි assignment එකක් කරනකොට ඔයගොල්ලෝ සමහරවිට මේ ChatGPT මේ වගේ AI tools use කරනවානේ. මේ වගේ AI tools use කරද්දී ඔයගොල්ලන් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ AI tool එක දැන් මේ AI tool එකෙන් මම AI වලින් මේක කරාද කියලා අහුවේද? එන්නේ මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන් තියෙනවානේ. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ ඒකටම හදපු AI tool එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේකෙන් දැනගන්න පුළුවන් ඔගොල්ලෝ මේ ChatGPT එකෙන් හදාගත්ත ආටිකල් එක හෝ යම්කිසි assignment එක මේ tool එකට දැම්මට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ChatGPT වලින් හදපු එකක්ද නැත්නම් මොකක් හරි AI tool එකකින් හදපු එකක්ද කියලා ඔයගොල්ලන්ට මේක හරියටම දැනගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි එහෙනම්. මුලින්ම ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ browser එකක් open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා දැන් මම මුලින්ම ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට පෙන්නන්න. ඔයගොල්ලෝ ChatGPT එකට යන්නකෝ. ChatGPT එකට යන්න. හරිද? ChatGPT එකට යන්නකෝ. ChatGPT කියන්නේ ඔයගොල්ලෝ කැමති AI tool එකට යන්න ඔයගොල්ලෝ use කරන. හරි. ඔන්න මම දැන් ChatGPT එකට ඇවිල්ලා ඉන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන් තියෙන ඔයගොල්ලෝ මොකක් හරි ඔයගොල්ලන්ගේ ආටිකල් එකක් මේකේ write කරගෙන යනවා. ඔයගොල්ලන්ගේ assignment එක හරි මොකක් හරි. ඉතින් මම දැන් කියනවා සිංහරාජ ෆොරස්ට් එක ගැන වසල 100ක essay එකක් ලියන්න කියලා. ඔන්න දැන් බලා ගන්න පුළුවන් ChatGPT එකෙන් ඔන්න වචන 100ක ආටිකල් එකක් කිව්වා. ඉතින් ඒ ආටිකල් එක කියන්නේ essay එකක්. හරි මම දැන් මේකම copy කරගන්නවා. දැන් ඔන්න අපි දැන් පාවිච්චි කරන දැන් අපේ අර site එකට යන්න ඕනේ. ඒකේ නම තමයි 0GPT. ඔයගොල්ලෝ Google එකේ search කරන්න 0GPT කියලා. 0GPT කියලා ඔයගොල්ලන්ට මෙන්න මෙතන උඩින්ම බලා ගන්න පුළුවන්. 0GPT AI detector trusted AI checker for ChatGPT ඔන්නෝම කියන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන් තියෙන්නේ මෙතනින් account එකක් හදාගන්න. දැන් මම නම් account එකක් හදලා තින්නේ. ඔයගොල්ලෝ සාමාන්‍ය වෙබ්සයිට් එකකට ගිහලා account එකක් හදන විදිහට සරල විදිහට ඔයගොල්ලන්ගේ Gmail එකෙන් log වෙලා account එක create කරගන්න පුළුවන්. හරිද? දැන් තියෙන්නේ මෙන්න මෙතන තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඔයගොල්ලෝ අර දැන් අතනින් copy කරගත්තේ ChatGPT එකෙන් දුන්න එක අපි මේක check කරගන්න මෙන්න මෙතනට paste කරගන්න. හරිද? paste කරගන්න. හරි. ඔන්න බලන්න පුළුවන් මේක paste වුණා. දැන් ඔයගොල්ලෝ කියන්නේ detect මේ මෙතනට තියෙන detect text කියලා. අනේ detect text කියන එක click කරන්න. ඔයගොල්ලෝ මෙතන characters 15000ක මොකක් හරි article එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අකුරු 15000ක් දාන්න පුළුවන්. ඉතින් මේකේ එක එක plans තියෙනවා. මම දැන් use කරන්නේ free plan එක. ඔයගොල්ලන්ට ඕනි plan එකක් use කරන්න පුළුවන්. හරි. මම දැන් මේ detect text කියන එක click කරමු. හරි ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ chatting load වෙනවා. ඔන්න බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට your text it AI GPT generated 100% AI GPT කියලා යටින් පෙන්නනවා. හරිද? ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ඉතින් 100% AI generated කියලා මේකේ පෙන්නනවා කියන්නේ. ඒ කියන්නේ මේකෙන් දැක්කනේ මේකකින් edit කරගන්නවා මේක අනිවාර්යයෙන්ම AI generate එකක් තමයි කියලා. ඉතින් මේක ඊට පස්සේ ඔයගොල්ලන්ට humanized text කියලා එකක් දීලා තිනවා. ඔයගොල්ලෝ ඒක use කරලා ඕන නම් මේක human කෙනෙක් ලියපු විදිහට හදාගන්නත් පුළුවන්. නැත්නම් තව AI tools තියෙනවා. ඒවයින් පුලක් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කැමති වචන දෙක තුනක් දාලා මේක පොඩ්ඩක් අර සාමාන්‍ය මිනිස්සෙක් ලියලා තියෙන ප්‍රමාණයට හදාගන්න පුළුවන්. හරිද? ඉතින් මේක තමයි අද වීඩියෝ එක. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි මේ වගේ තවත් හොඳ AI tool එකකින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනවා.